මේ දැන් ඔයගොල්ලන්ට පේනව නේද පොඩි වෙනසක් සුම්බු විපක්ෂයේ කට්ටිය හරිද මේ විශේෂයෙන් රාජපස්සලා අලුත් වටයකින් පන්සල් බුදුදහම හාමුදුරුවරු ගැනම අලුත්ම ආදරයක් ඇති වෙලා තියෙන්නේ දැන් මේ දවස්වල හරිද මේ ඒකත් අර අවුරුදු 15ක යුද්ධේ විකුණන් කෑවා හරිද ඊට පස්සේ වන්ද ප්‍රෙෂියර් ආවා වන්ද ප්‍රෙෂියර් ආවෙන් පස්සේ ඊට පස්සේ වන්දකොත්තු ආවා වන්දකොත්තු වලින් පාස්කුරාරේත් ගාලා කොහොම හරි එතනත් මුස්ලිම් සිංහල ಜಾති ભેදයක් ඇති කරන්න පට්ට ගේමක් දුන්නා මේගොල්ලෝ හරිද කොහොම හරි ඒවත් පෙන්නලා බලයට ආව කොහොම හරි ආපහු හරිද ඔන්න ඒගොල්ලන්ගේ ඒක ප්ලෑන් එකේ මුල ප්ලෑන් හරිද ඊට පස්සේ දැන් මුන්ට ඕනේ මොනවා හරි කරලා හරිද මොනවා හරි ජල්තරයක් දාලා බලයට එන්න තමයි මුන් මේ දඟලන්නේ මේ දවස්වල හරිද ඒක තමයි මේ මෙච්චර ආදරයක් මේ ඒකට අලුත් විදිය තමයි බුද්ධ ආගම හරිද හාමුදුරුවරු පන්සල් පට්ට ආදරයක් අසීමිත ආදරයක් තියන්නේ මේ ඒ ගැන මොකද උන් දන්නවා ලංකාවේ මිනිස්සු ආගම ගැන හරිද ආගමට පට්ට සෙන්සිටිව් එකක් තියෙන්නේ කියලා. ඉතින් මුන් දැන් අලුත් මතයක් හදන්න හදනවා බුද්ධ ආගමේ සදාතනික ආරක්ෂකයා රාජපක්ෂලා කියලා තමයි මතයක් හදන්න මේ පට්ට ගේමක් දෙන්නේ. හරිද? මේවට ඉතින් ඕගොල්ලන්ට මං කියන්නේ මේ වගේ ජල්තර වැඩවලට මුන්ගේ ඔය ජල්තර ගේම් වලට අහු වෙන්න එපා. එන්න පට්ට කපටියෝ රාජපක්ෂලා කියන්නේ ඇවිල්ලා රටත් කාලා උඹේ කනදුත් රිංගලා අනිත් පැත්තටත් එයි අනිවාර්යයෙන්. එහෙම ඩයල් ටිකක්. හරිද? මේ අනිත් එක දැන් දැක්ක නේද අර දිලිත්ගේ පන්සලේ සඳගිරි සෑයේ ඒකේ හොරු ටික ඇවිල්ලා මේ හොරු ටික ඇවිල්ලා මචං තෝරා බේරාගත් බාණ්ඩ විතර අරන් ගිහිල්ලා තියෙන්නේ. මාර හොරු දැක් ලංකාවේ ඉන්නේ. හරිද? මේවත් ඇවිල්ලා මේ පන්සල් කඩන ඒවා. හරිද? ඉස්සරහට බලාපොරොත්තු වෙන්නකෝ ඔයගොල්ලෝ. මං කිව්වයි කියලා අද මතක තියාගන්න. ඉස්සරහට පන්සල් කඩන ඒවා, ආමුදුරවන්ට ගහලා අරවා මේවා බුදු පිළිම කඩන ඒවා. හරිද? ඕවා ඔක්කොම ඔන්න දැන් මන් දුන්නා ඔයගලන්ට උදාහරණයක්. හරිද? මේවා ඔක්කොම ඉතින් ඔය සුම්බු විපක්ෂයෙන් ඔයගලන්ට ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දිලිත්ගේ පන්සල තියෙන්නේ පට්ට උඩ. හරිද? හොරු ඇවිල්ලා කියලා තෝරා බේරාගත් බාණ්ඩ විතරක් අරගෙන යනවා. මේ කවුද? නයි දිලිත්. ඊට පස්සේ බං ඔය වගේ වැඩක් කරනකොට තෝරා බේරාගත්ත බාණ්ඩ විතරක් කොරෙන් අරන් යන්න එපා. ඔක්කොම ටික අරන් ඵලයක්. හරිද? ඒන්ද මං කියන්නේ උඹලට මොලේ තියෙනවනේ හොඳට කල්පනා කරලා බලපං යුද්ධේ කාලේ ඉඳලා මේගොල්ලෝ දාපු සංදර්ශන හරිද බලය ගන්න දැන් මේ සැරේත් බලය ගන්න හදන්නේ බුද්ධ ආගම පෙන්නලා තමයි බලය ගන්න හදන්නේ අපි මචං ඇත්තනම රියල් බුඩිස් හරිද අපි පොඩි කාලේ ඉඳලා බුඩිස් මෙහෙත් අපි බුද්ධ ආගම තමයි අදහන්නේ මේ හිටියයි කියලා හරිද ඒ හින්දා කොහමඩත් මචං අපි බුද්ධ ආගමට මොනවත් කරන්න දෙන්නේ අනිවාර්යෙන් ඒ හින්දා උඹලා අහුවෙන්න එපා මේගොල්ලන්ගේ මේ අලුත් ප්ලෑන් එකට මේවා ඇවිල්ලා නිව් ප්ලෑන් මචං මේක තමයි මේගොල්ලන්ගේ ලාස්ට්ම ප්ලෑන් එක බුද්ධ ආගම පිට දාලා රට ගන්න තමයි මේගොල්ලන්ගේ ගේම මචං පුළුවන් තරම් ෂෙයා කරපන් මේක